ඉතින් පුංචි මායාකාරියේ මාත් එක්ක කතා කරමුද කොහොමද මායාකාරියක් වෙන්න කියන එක ගැන. ඒ වුණාට මම අද කතා කරන්න යන්නේ මැජික් ඇස්ටියක් කරගෙන මායාවන් කරන මායාකාරියක් ගැන නම් නෙමෙයි. එහෙනම් මම මොන වගේ මායාකාරියක් ගැනද අද කතා කරන්න යන්නේ? ඔව්, මම අද කතා කරන්න යන්නේ ශක්තිමත් ගෑනු ළමයෙක් ගැන. ඇත්තටම ශක්තිමත් ගෑනු ළමයෙක් කියන්නේ එක්තරා විදියක මායාකාරියක් තමයි. තමන් මායාකාරියක් කියලා හිතාගෙන ජීවත් වෙන එක වෙනම ෆීලිං එකක්. ඒක ඒ විදිහට හිතාගෙන ජීවත් වෙලාම බලන්න ඕනේ. ඇත්තටම මම පුංචි කාලේ ඉඳලම ආසාවෙන් හිටියා මායාකාරියක් වෙන්න. ඒ වුණාට ඇත්තටම මම පුංචි කාලේ හිතුවේ මායාකාරියක් කියන්නේ මායා යෂ්ටියක් කරගෙන ලොකු ගෙම්බ පුංචි අලි ලොකු පුංචි ගෙම්බ ලොකු අලි කරන ලොකු අලි පුංචි ගෙම්බ කරන ඒ වගේ මායාවන් දන්න කෙනෙක්ට කියලා. ඒ වුණාට ටිකක් ලොකු වෙනකොට මට තේරුණා මේ ලෝකේ ඇත්තටම එහෙම මායාකාරියෝ නැහැ කියන එක ගැන. ඇත්තටම මේ ලෝකේ මායාකාරියෝ කියලා જાතියක් ඉන්නවා නම් ඒ තමයි ශක්තිමත් ගෑනු ළමයි. ඉතින් ඇත්තටම මායාකාරියක් වෙන්නේ කොහොමද? ඉතින් පුංචි ගෑනු ළමයෝ ඔයා දන්නවද ඔයාගේ මායා බලය කොහෙද තියෙන්නේ කියලා? ඇත්තටම ඔයාගේ මායා බලය හැංගිලා තියෙන්නේ ඔයාගේ හිත ඇතුලේ. ඔයාගේ හිත ශක්තිමත් නම් ඒකම තමයි ඔයාගේ එකම මායා බලය. ඔයා දන්නවද ඩිස්නි ප්‍රින්සස් කාටුන් වල ඉන්න ලස්සන චූටි මායාකාරියෝ වගේ ඔයා කොහොමද ඔයාගේ මායා බලය වැඩි කරගන්නේ කියලා? ඔයාගේ හිතේ ශක්තිය වැඩි වෙන තරමට තමයි ඔයාගේ මායා බලය වැඩි වෙන්නේ. ඇත්තටම ගෑනු ළමයෙක්ගේ මායා බලය තමයි හිත ඇතුලේ තියෙන ශක්තිය. මම පුංචි ගෑනු ළමයෝ කියලා කතා කරාට මේක ගෑනු ළමයි පිරිමි ළමයි දෙකොල්ලොන්ටම එක හා සමානයි. කෙනෙකුගේ හිත ඇතුලේ තියෙන ශක්තිය තමයි ඒ කෙනාගේ මායා බලය වෙන්නේ. ඉතින් මේ මායා බලය කොහොමද යූස් කරන්න කියන එක ගැන නැත්තම් අපි කොහොමද අපේ මායා බලය යූස් කරලා එක ලස්සන මායාවන් අපේ ජීවිතේට සිද්ධ කරගන්න කියන එක වෙන කාටවත් අපිට කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. එක කෙනාට විශේෂ වෙච්ච එක මායා බලයන් තියෙනවා. ඉතින් තව කෙනෙක් දන්නේ නැහැ අනිත් කෙනාගේ මායාව කොහොමද භාවිතා කරන්න කියන එක ගැන. ඉතින් හිත ශක්තිමත් කරගෙන ලස්සන බලගතු මායාකාරියක් වෙන්න ඕනේ නම් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ හිත ඇතුලේ තියෙන නරක සිතුවිලි, වෛරය, ක්‍රෝධය වගේ අපේ මායා බලය අඩු කරන දේවල් අපේ හිතින් අයින් කරගන්න එක. ඒක තමයි මුලින්ම වෙන්න ඕන දේ. නමුත් ඒක ගොඩක් ලේසි දෙයක් නෙමෙයි. ඉතින් අපිට බලවා රාට එහෙම නැත්තම් උදේ නැගිට ගමන් වගේ මෙඩිටේෂන් එහෙම නැත්තම් මොනහරි ඔයාලගේ ආගමට අනුව භාවනාවක් කරලා ටිකින් ටික අපේ මේ හිත පිරිසිදු කරගන්න. ඉතින් හිත පිරිසිදු කරගත්තට පස්සේ ඔයාට ඔයාගේ මායාවන් පැහැදිලිව දකින්න පුළුවන් වෙයි. ඔයාගේ හිත පැහැදිලිව දකින්න පුළුවන් වෙයි. මේ පැහැදිලිව දකින හිතත් එක්කම ඔයාගේ ජීවිතේ නැවුම් බවක් ඔයාට දැනෙන්න පටන් ගනී. ඔයාගේ හිත ඒ වගේම ඔයාගේ ගත ගොඩාක් සැහැල්ලුවක් ඔයාට දැනේ. ඉතින් හිත සැහැල්ලු කරගන්න ගමන්ම අපිට පුළුවන් අපේ ජීවිතයට ලස්සන පුරුදු එකතු කරගන්න. මොනවද ලස්සන පුරුදු? ඇත්තටම මායාකාරියක් වගේ ජීවත් වීමේ මගේ ජර්නි එක ඇතුලේ මම මගේ ජීවිතයට එකතු කරගත්ත පුරුදු මොනවද කියලා මම අද ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඇත්තටම මම මගේ ජීවිතයට එකතු කරගත්ත ඒ මායාකාරී පුරුදු වලින් එකක් තමයි උදේට නැගිට ගමන් හොඳ වතුර වීදුරුවක් බොන එක. ඒ වගේම මම මේ වතුර වීදුරුව බොන්න කලින් ඒ වතුර වීදුරුවට මට අද දවසේ වෙන්න ඕන දේවල් සහ මගේ ජීවිතේට ලැබිය යුතු ආශිර්වාදයන් ගැන කියනවා. ඉතින් මම මේ වතුර වීදුරුවට මේ මායාකාරී ශබ්ද එකතු කළා තමයි
උදේ පාන්දර ඒ වතුර වීදුරුව බොන්නේ. ඒ වගේම මම මුල දවස ඇතුළතම පොසිටිව් මනසකින් ජීවත් වෙනවා කියලා අධිෂ්ඨානයකින් තමයි දවස පටන් ගන්නෙ. මොකද මට ඕන මගේ මායා බලය තව තවත් වැඩි කරගන්න. තව ලස්සන මායාවන් සිද්ධ කරන්න. ඉතින් මම මොන දේ වුණත් හැම මොහොතකම මගේ සිතේ තියෙන ඒ පොසිටිව් මයින්ඩ් එක නැති වෙන්න දෙන්නේ නැහැ. ඒ පොසිටිව් එනර්ජි එක මට හැමතිස්සෙම දැනෙනකොට මගේ හිතට, මගේ ගත්තට මාරම සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් මම ඒ සැහැල්ලුවට ගොඩාක් ආසයි. ඇත්තටම මගේ ජීවිතේ නරක සිදුවීම් නැතුව නෙමෙයි. ඒ වුණාට ඒ මොන නරක සිදුවීම සිද්ධ වුණත් ඊළඟ මොහොතේ තවත් යහපත් ආශිර්වාදයක් වංගාවට එන බව මම දන්නවා. ඒ වගේම මම තව කරන දෙයක් තමයි ඔයාලා දැන් මේ වීඩියෝ එකෙන් දකින්නේ. මම දවස් අවසානයේ අනිවාර්යෙන්ම මගේ ජර්නල් එක ලියනවා. මගේ ජර්නල් එකේ මම ඒ දවසේ වෙච්ච කිසිම නරක සිදුවීමක් ගැන ලියන්නේ නැහැ. හැබැයි මම ඒ සිදුවීම ලියලා ඒ සිදුවීමෙන් පස්සේ සිද්ධ වෙච්ච හොඳ දෙයක් ලියනවා. මම කිසිම වෙලාවක මගේ ජීවිතේට මේකෙන් නරකක් වුණා, මේ දේ මෙහෙම වුණා කියලා මගේ ජර්නල් එකේ ලියන්නේ නැහැ. මගේ ජර්නල් එක කියන්නේ මගේ සතුටු මායාකාර පොත. ඉතින් මම ඒකට එකතු කරගන්නේ ලස්සන මතක විතරමයි. ඒ වගේම තමයි ජීවිතේ නරක සිදුවීම් සිද්ධ වුණත් ඊළඟ මොහොතේ අනිවාර්යෙන්ම යහපත් දෙයක් වෙනවා කියන බලාපොරොත්තුව නිසාම හැමදාම මොකක් හරි නරක දෙයක් සිද්ධ වුණත් ඊළඟ මොහොතේ මට ඊට වඩා යහපත් සතුටු දෙයක් සිද්ධ වෙච්ච එක. ඇත්තටම මේ මායාකාර සතුටු පොත් පිංච ලියන එකෙන් එදා දවසේ මගේ ජීවිතයේ සිද්ධ වෙච්ච හැම සතුටු හිතෙන පුංචි කාරණාවක්ම එකතු වෙලා ලියන නිසා ඒවා ආයෙ හිතනකොට මාරම සැනසීමක් තමයි දැනෙන්නේ. ඉතින් මේ ජර්නල් එක ලියන එකෙන් මගේ හිතේ මායාබලය තව තවත් වැඩි වෙනවා කියලා මම දන්නවා. ඒ වගේම තමයි මම අනිවාර්යෙන්ම මගේ දවසේ මොනතරම් නරක සිදුවීමක් සිද්ධ වුණත් ඒ දේවල් වලට මගේ හිතේ ශක්තිය නැති වෙන්න දෙන්නේ නැහැ. මම යම් මොහොතකට දුක් වුණත් මම අනිවාර්යෙන්ම විශ්වාසයෙන් ඉන්නවා මේ මොන දුක දෙයටත් වඩා ඊළඟ මොහොතේ සිද්ධ වෙන දේ මගේ ජීවිතේට ආශිර්වාදයක් වෙන බව. ඉතින් ඒ හිතනවා වගේම හැමදාමත් මොන දේ සිද්ධ වුණත් මගේ දවස නිමා වෙන්නේ ගොඩාක් සතුටින්. ඒ වගේම තමයි මම ඕනම අවස්ථාවක තව කෙනෙක්ට උදව් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. හැබැයි මම ඒ උදව් කරද්දී ගොඩාක් උදව් කරන්නේ මට උදව් කරපු අයටවත් එහෙම නැත්තම් වාසි බලාගෙනවත් නෙමෙයි. ඒ හැමදේම කරන්නේ මගේ හිතේ සතුට වෙනුවෙන් විතරයි. ඉතින් ඇත්තටම තව කෙනෙක්ට උදව් කරලා ඒ දේ රැට මගේ සතුටු පොතේ ලියන එක මහරම හැඟීමක්. ඇත්තටම මම ජර්නල් එක ලියද්දී වුණත් හිතන්නේ ඔන්න දවසේ මායා වැඩ කටයුතු ටික ඉවර කරලා දවසේ සිද්ධ කරන්න පුළුවන් ලස්සනම මායාවන් ටික කරලා ඇවිත් ලස්සන පුංචි මායාකාරියක් රැට තමන්ගේ මායා පොත ලියනවා කියලා. ඇත්තටම ඒක පුංචි ළමයෙක්ගේ හැඟීමක් වගේ සමහර කෙනෙක්ට හිතුණත් ඇත්තටම ඒක මාරම ෆීලිං එකක්. මායාකාරියක් වගේ ජීවත් වෙන්න ආස පුංචි ගෑනු ළමයිට නම් මම මේ කියන දේ තේරෙයි. ඉතින් මට කියන්න ඕනේ මොන දේ සිද්ධ වුණත් ඔයාගේ හිත ඇතුලේ තියෙන මායාව නැති කරගන්න එපා. මොකද මායාව නැති වුණොත් ආයි මායාව හදාගන්න ගොඩාක් අමාරුයි. ඒ වගේම තමයි ඔයාගේ හිතේ ශක්තිය වැඩි වෙන්න ඔයාගේ හිතේ මායාවත් වැඩි වෙනවා. ඒ වගේම තමයි ඔයා දවසේ මොන දේ කරත් ඒක ගොඩාක් සතුටින් කරන්න. මොකද සතුටින් කරන හැම දෙයක්ම ගොඩාක් වෙලාවට 100%ක්ම සක්සස් වෙනවා. ඒ වගේම තමයි මොන නරක දේ ජීවිතේ සිද්ධ වුණත් ඒ කිසිම දෙයකට ඔයාගේ ජීවිතේ ඔයාගේ හිතේ ශක්තිය නැති වෙන්න දෙන්න එපා.
අමතක කරන්න එපා ඔයා මායාකාරියක් කියන එක ගැන. ඔයා හිතන්න ඕනේ පාරේ ඇවිත්තත් එහෙම නැත්තම් රෙස්ටොරන්ට් එකකට එහෙම නැත්තම් මොන ඔයා හිතන්න ඔයා දවසේ මොන තැනට ගියත් ඔයා හිතන්න ඕන මේ මගේ අවටින්න හැම මිනිස්සෙක්ගෙම මම විශේෂ කෙනෙක්. මම මායාකාරියක්. කවුරුවත් දන්නේ නැහැ මම මායාකාරියක් කියලා. ඒ වුණාට ඇත්තටම මම මායාකාරියක්. එහෙම තමයි ඔයා හිතන්න ඕනේ. ඉතින් ඔයා හිතන්න ඕනේ පුංචි ළමයෝ ඔයා විශ්සලාගත්ත ගොඩාක් ශක්තිමත් මායාකාරියක් කියන එක විතරමයි. ඔයාගේ ජීවිතේට නරකක් නපුරක් කියන්න සාමාන්‍ය මිනිස්සුන්ට බෑ. මොකද ඔයා මායාකාරියක්නේ. ඉතින් සාමාන්‍ය මිනිස්සු ඔයාගේ ජීවිතේට මොන නරක කරන්න හැදුවත් ඔයා හිතන්න ඕන එකම දේ තමයි මේ මිනිස්සු මගේ ජීවිතේට මොන නරක දේ කරන්න හැදුවත් ඒ කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය මිනිස්සෙක්ට වඩා මම බලවත්. මම මායාකාරියක් කියන එක. ඉතින් පුංචි මායාකාරියේ මම අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න.